සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ මම වැඩම කළා ඩිමාල්ස් කැමරා ආයතනයේට. ඉතින් මේ ආයතනයේ සේවක මහත්තයෙක් තමයි මගේ ළඟ ඉන්නේ. මේ ස්ථානයේ මට හඳුන්වලා දුන්නේ මාධ්‍යවේදී චමිත සමරවික්‍රම මහත්තයා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම සාධාරණ මුදලට තමයි ලංකාවේ අනිත් කැමරා ආයතන වලට වඩා සාධාරණ මුදලකට තමයි මේ ආයතනයෙන් අපිට නිරන්තරයෙන්ම භාණ්ඩ ලබා දෙන්නේ. ඒ අනුව මේ කැමරාවට අපි ලෙන්ස් එකක් ගත්තා. ඒකට හේතුව තමයි මගේ ගාව තියෙන්නේ පොඩි ලෙන්ස් එකක්. 3-4 දෙනෙක් එක වීඩියෝ එකක් කරන්න බෑ ඒකේ. සමහරව දාන කැමරා පිස්සුවක් නේ කියලා. නම් අවශ්‍ය බඩු ටික ගන්න එපා. මම වෙනුවෙන් නෙමෙයි. මේ වීඩියෝ සමාජයට දාන්න මිනිසුන්ට සේවයක් කරන්නනේ. ඉතින් මම අර ඒ අයත් එක තරහට නෙමෙයි නොදැන කමෙන්ට්ස් කරන අයට මම කියන්නේ. ඒක 3,15,000 එක්කෝකද? මේකනේ. දැන් ලෙන්ස් එක තියෙනවා. ඊට පස්සේ 1,15,000යි. 1.20ක් වෙන මයික් එක 1.15කට දුන්නේ. 1.19 ගාණක් වෙනවා අනිත් තැන්වල. මේක 1.15කට අපිට දුන්නා. මේ ලෙන්ස් එක 3,24,500ක් වෙනවා. මේක අපිට 3.15කට දුන්නේ. මේක 6,000ක් දාලා තියෙන්නේ. මේක 5,900ක දාලා තියෙන්නේ. මේක මේ ලයිට් සෙට් එක සාමාන්‍ය 94,500ක් වෙනවා. හාමුදුරන්ට දාලා තියෙන්නේ 82,000කට. 94,500ක් වෙන මේ ලයිට් එක අපිට 82,000කට දාලා තියෙන්නේ. ඒ කිට් එක සබ් බොක්ස් එක. ඉතින් සමස්ත මුදල 5,23,000ක් වෙනවා. ඉතින් බොහෝ පිරිසක් අපිට උදව් කළා. 25,000, 5,000, 10,000, ලක්ෂය එහෙම අපිට උදව් කළා. ස්වාමීන් වහන්සේ නමක් ලක්ෂ 3ක් දුන්නා. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ බඩු ටික අපි ලබා ගත්තා. දැන් අපි මෙතනින් පිටත් වෙනවා. ඩිමාල්ස් ආයතනය අපිට බොහොම සාධාරණ මුදලකට දුන්නේ. මේ ආයතනාධිපතිතුමා සහ මේ වැඩ කරන මේ ළමයාත් දීර්ඝ කාලයක් තිස්සේ අපි හඳුනනවා. ආයතනයේ අධිපතිතුමා මට තාම හමු වෙලා නැහැ. නමුත් මෙයා තමයි ඒ වෙනුවෙන් අපිට සම්බන්ධීකරණය කරලා මේ සියලු බඩු අපිට ලබා දෙන්නේ. ඉතින් මේක ගන්න උදව් කරපු කාලකන්ණි පහර පිට පහර දෙනකොට රට වටින් වට කරලා ගහනකොට හොරු ටික මාලිමාවේ මිනිස්සු අතහැරියේ නැහැ. හරි විවිධ නින්දා අපහාස මැද්දේ ඒවා බලාගෙන ඉන්න මිනිස්සු වැඩියම පහර ගන්න හාමුදුරු රාජාංගනේ හාමුදුරු. ඉතින් ඔන්න බොහොම ස්තුතියි. විවිධ අභියෝග රසක් මැද්දේ තමයි මේ ගමන යන්නේ. අපි හිතනවා හෙට දවසේ ඉඳලා අපිට යලිත් අන්තර්ජාලයට වීඩියෝ මුදාහරින්න පුළුවන්. මේවා ගන්න උදව් කරපු හැමෝටම පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.